ඉතින් යාළුවනේ බයිබිට් එකේ ඩෙබිට් කාඩ් එක මට මෙන්න මේ විදිහට ඇවිල්ලා තිනවා SL පොස්ටේ. මම දැම්මේ නොවැම්බර් 5 වෙනිදා. මට මේක නොවැම්බර් 22 වෙනිදා වගේ වෙනකොට ආවා. සෙන්සුරාදා ආවේ මට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ බයිබිට් කියලා මේ කියන්නේ මැලේසියා සෝරි සිංගප්පූර් කියලා තියෙන්නේ. බයිබිට් කියලා රෙජිස්ටර්ඩ් පෝස්ට් එකේ ආවේ. ඉතින් අස්සම් කරලා ගන්න ඕනේ. ඇප්ලයි කරපු කට්ටියට ඇවිල්ලා ඇති සාමාන්‍ය සති දෙකක් වගේ යනකොට ඒක ඇවිත් තිබුණා අපිට ගොඩක් කට්ටියට ඇවිල්ලා තිබුණා. ඉතින් ඒ හින්දා ඔයාලත් අනිවාර්යයෙන්ම බලන්න ඔයාලටත් ඇවිල්ලා ඇති. ඉතින් මම මේකේ කරන්න කාඩ් එක ඇක්ටිව් කරන්න ඕනේ ඔන්ලයින්. මම ඒක තමයි කරන්න හදන්නේ. දැන් ඔයාලට මේක පොඩි අන්බොක්සින් එකත් එක්ක තමයි ඒක පෙන්වන්නේ. කාඩ් එක මේ අපේ ඇක්ටිව් කරගන්න ඕනේ. මේක ආවා ගමන් පාවිච්චි කරන්න බෑ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් බයිබිට් කියලා. ඒවල තියෙන අපිට කාඩ් එකක්. ඉතින් මෙන්න මේ කාඩ් එකෙන් තමයි කියන්නේ මේක කාඩ් බෝඩ් එකකින් වගේ තමයි තියෙන්නේ. මේක ඇතුලේ තමයි බයිබිට් කාඩ් එක අපිට ඇවිත් තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් www.bybit.com කියලා තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාලට මෙන්න මේ විදිහට මැද්දේ කාඩ් බෝඩ් එක, ඒ කියන්නේ මැද්දේ අපේ ඩෙබිට් කාඩ් එක තියෙනවා කියලා ඔයාලට මේ නිකන් අර දෙපැත්තේ එළිය පැත්තෙන් බලද්දි බලා ගන්න පුළුවන්. දැන් මේක අරින්න තියෙන්නේ මෙන්න මේ විදිහට අනිත් පැත්තෙන් තියෙන්නේ. උඩ අතට තමයි තියෙන්නේ. මේක මේ විදිහට නැමුවට මේක ගැලවෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. වෙල්කම් ටු බයිබිට් කාඩ් කියලා ඇතුලේ තියෙනවා. මේ ඩෙබිට් කාඩ් එක ඇතුලේ තියෙනවට බලා ගන්න පුළුවන්. වීසා ප්ලැටිනම් බිස්නස් කාඩ් එක තමයි මේකෙදි හම්බෙන්නේ. සාමාන්‍යයෙන් මේක නෝමල් ලංකාවේ බෑන්ක් වල යූසර්ස්ලටවත් මේ ප්ලැටිනම් කාඩ් හම්බෙන්නේ නැහැ මන් දන්න තරමින්. බයිබිට් මේ විදිහට දීලා තියෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ පිටිපස්සේ වාගේ නම නම් නැහැ මන් දන්නේ විදිහට CVV එකයි ID ඒ කියන්නේ මේකේ account මේ ඩෙබිට් කාඩ් නම්බර් එකයි ඒ ටික හම්බෙනවා. ඉතින් ඔයාලට කියන්න ඕන දේ තමයි මේක අර ඔයාලා තියෙන virtual card එකට හරියන එක නෙමෙයි මේකේ තියෙන්නේ. ඒ කියන්නේ virtual card එකේ තියෙන ඉලක්කම් ටික නෙමෙයි මේ අපේ ඩෙබිට් කාඩ් එකේ මේ ෆිසිකල් කාඩ් එකට ඇවිත් තියෙන්නේ. ෆිසිකල් කාඩ් එක වෙනම කාඩ් එකක්, virtual කාඩ් එක වෙනම කාඩ් එකක්. ඒ දෙක වෙන වෙනම තමයි active status තියෙන්නේ. ඒවා වෙනස් කරගන්න පුළුවන් විදිහ අපි බයිබිට් ඇප් එකට ගිහිල්ලා බලමු. ඉතින් මේක දැන් කාඩ් එක හම්බුණා. මම කාඩ් එක මෙන්න මේ විදිහට පැත්තකින් තියාගන්නවා. අපි දැන් බලමු ඇප් එකට ගිහිල්ලා මොන වගේද අපිට මෙන්න මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඒ කියන්නේ ඇප් එකෙන් අපි ඇක්ටිව් ඔය ට්‍රේඩිං වලින් සක්සස් වෙන්න කැමති කෙනෙක්ද? පෝස් ෆලෝ කරන්න ගිහින් අතේ තිබුණ සල්ලිත් නැති කරගත්තද? මෙන්න ඔයාට සුපිරි chance එකක්. ඔයාලට 100%ක් නොමිලේ VIP සිග්නල් සමග ෆොරෙක්ස් ට්‍රේඩිං සම්බන්ධ සියලුම දැනුම නොමිලේ. වැඩි විස්තර සඳහා WhatsApp හෝ Telegram පණිවිඩයක් යොමු කරන්න. 077 80 80යි 494 හෝ 072 060 31 49 කරන්න අවශ්‍ය නැහැ. දැන් මම මෙන්න මේ විදිහට බයිබිට් ඇප් එක ඕපන් කරගත්තා. ඊට පස්සේ පල්ලෙහාට බලා ගන්න පුළුවන් බයිබිට් කාඩ් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේකට ගියා. මේකට ගියපුවම ඔයාලට බලා ගන්න පුළුවන් ලෝඩ් වෙනවා. ලෝඩ් වුණාන් පස්සේ ඔයාලට පල්ලෙහා මැද්දෙන් බලා ගන්න පුළුවන් your physical card bybit card is in කියලා මේ විදිහට මේ මැසේජ් එක උඩ ක්ලික් කරපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් ඒක ඇක්ටිවේට් කරන්න මැසේජ් එකක් ඇවිත් තියෙනවා. ඉතින් මේ ඇක්ටිවේට් කරන මැසේජ් එකේ ඔයාලට කාඩ් එක පිටිපස්සේ තියෙනවා CVV නම්බර් එකක්. ඒ නම්බර් එක මෙතනින් ගහලා තමයි ඔයාලට ඇක්ටිව් කරන්න තියෙන්නේ. මේක සිස්ටම් බේස් වෙන එකක්. ඉතින් ඔයාලගේ එකේ තියෙන නම්බර් එක ඔයා මෙතනින් ටයිප් කරන්න. ටයිප් කරලා සබ්මිට් කියන බටන් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මම දන්න විදිහට මෙතනදී පාස් කී එකක් නම් ඉල්ලන්නේ නැහැ. මෙන්න මේ විදිහට ඔයාලට ලෝඩ් වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ සබ්මිට් කරාම පස්සේ කාඩ් ඇක්ටිවේෂන් සක්සස්ෆුල් කියලා තියෙනවා. ඒ කාඩ් එක පිටිපස්සේ තියෙන CVV නම්බර් එක තමයි මෙතනින් ගහන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට කාඩ් මැනේජ්මන්ට් ඔප්ෂන් එකට ගියපහම වර්චුවල් කාඩ් එකත් ඇක්ටිව් වෙලා තියෙනවා. මේ විදිහට. එතකොට අනිත් කාඩ් එකත් මේ විදිහට තියෙනවා. මේ දෙකේ අංක වෙනස්. කාඩ් නම්බර් එක ඔයාලට වෙනස් බලා ගන්න පුළුවන්. ඉලක්කම් ටික වෙනස්. මේ වර්චුවල් කාඩ් එක සහ ඒකට එකින් එකකට ඒකේ තියෙන අංක ටික වෙනස් වෙලා තියෙන එක හොඳට මතක තියාගන්න. එතකොට ඔයාලගේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒක. එතකොට virtual card එක ඔයාලට Google Pay, Apple Pay හරහා මේ වෙනකොට use කරන්න පුළුවන්. මම use කරලා තියෙනවා. මම කලින් videos දාලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාගේ කාඩ් එක ඇක්ටිව් කරගන්නේ. දැන් ඔයාලට ගිහිල්ලා මේ debit card එක ලංකාවේ ඕනම බැංකයකින් දෙන debit card එකක් වගේ වෙන ඕන තැනක ගිහිල්ලා ඔයාලට use කරන්න පුළුවන්. හැබැයි මේකේ පොඩි fee එකක් කැපෙනවා. ඔයා ATM එකක withdraw එකක් ගද්දි දැන් සාමාන්‍ය ATM එකකින් withdraw ගද්දි Bybit එකේ වෙනම ATM machine නැහැනේ ලංකාවේ. එතකොට ඔයා දන්නවා වෙන බැංකයකින් අපේ තියෙන ඩෙබිට් කාඩ් එක වෙන බැංකයකින් ඒ කියන්නේ ඩෙබිට් කාඩ් එකට අදාළ බැංකයකින් නෙමෙයි නම් ගන්න රුපියල් 30ක මුදලක් වැඩිපුර කැපෙනවා. මේකේ මම දන්න විදිහට දාලා තිබුණා රුපියල් 40කට කිට්ටුවට ගාණක් කැපෙනවා එහෙම කියලා දාලා තිබ්බා. ඒ වගේම රේට් එක 301කින් වගේ යන්නේ. දැන් ක්‍රිප්ටෝ කරන්සිස් වලින් අනුදුන ගන්න කට්ටිය P2P විකුණනවා නම් ඊට වඩා වැඩි මුදලකින් විකුණන්න පුළුවන්. නමුත් මේක ලංකාවේ ඩොලර් රේට් එකත් එක්ක තමයි වෙනස් වෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ යන ඩොලර් රේට් එකත් එක්ක තමයි මේකේ ගනුදෙනු සිද්ධ වෙන්නේ. ඒක හොඳින් මතක තියාගන්න. ඒ කියන්නේ P2P එක හරහා ගනුදෙනු කරනවට වඩා මේක පාඩුයි ගනුදෙනු කරන්න. හැබැයි
නිතර USDT එන එහෙම කෙනෙක්ට නම් මේක පාඩුවක් වෙන්නේ නැහැ. මොකද එයා P2P හරහා ගනුදෙනු කරලා එක එක ස්කෑම් වලට දැන් මේ වෙනකොට ගොඩාක් ස්කෑම් තියෙනවා. ඉතින් ඒ වගේ ස්කෑම් වලට අහු වෙනවට වඩා ඒ වගේ බැංකුව වලින් ප්‍රශ්න වලට අහු වෙනවට වඩා ඔයාට ලේසියි මෙන්න මේ කාඩ් එක කරා ඩිරෙක්ට් ඔයාගේ USDT ඔයාගේ ගනුදෙනු වලට ගන්න එක. ඒක ගොඩක්ම හොඳ දෙයක්. ඉතින් කැමති කට්ටිය try කරලා බලන්න. අනිවාර්යයෙන්ම මෙන්න මේ වැඩේ කාඩ් එක ඇක්ටිව් කරගන්න විදිහ තමයි කතා කරන්නේ. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ හොඳ නම් ලයික් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. අපි දෙගොල්ලෝ හැමෝටම සුබ දවසක්.